ගිහිල්ලා වචනේ දානවා. එහෙමයි. මේ අමාරුයි නේද වගේ එකක් දානවා. ඒ කියන්නේ මේ එහි පාවෙන නේද ඉන්නේ. ඇයි බං? හරි. හයිඩ්‍රජන්ට. ඒ කියන්නේ එක පැත්තකින් ඉන්නවා අසහනින් පෙළෙන OH- එකක්. මොකක්ද අසහනින් පෙළෙන OH- එකක් කියන්නේ? ඒ කොහෙන්ද අසහනින් පෙළෙන OH- එක කොහෙන්ද? ඇයි මධ්‍යසාරීය මාධ්‍යයේ අයන වලට ඉන්න බෑ අවුල් උනේ. ඒතර OH- මධ්‍යසාරීය මාධ්‍යයේ අවුලකින් ඉන්නේ. ඒක මම එහෙම කිව්වේ. ඒතර ස්ටෝරි එක පැත්තක ඉන්නවා එහෙම එකෙක්. හරිද? අමාරුවෙන් ඉන්න OH- කෙනෙක් ඉන්නවා. ස්ටෝරි අනිත් පැත්තේ ඉන්නවා ඒ කියන්නේ මල්ල පැනලා ඉන්න හයිඩ්‍රජන්ලා ඉන්නවා. ඒ කියන්නේ පා වෙලා ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ ගෙදර එක මේ එහා ගෙදරේ උන්ට දෙන්න ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ඒව තමන්ගේ පිටින් ගිහිල්ලා ඒ කියන්නේ අප්‍රසන්න තත්ත්වෙක උනුත් ඉන්නේ. හරි. දැන් අර කියපු අසහනෙන් පෙළෙන OH- හරිද? මේක දකින්නවා. උන් මේක අවස්ථාවක් කරගන්නවා මෙන්න මෙහෙම. හරි. මෙන්න ඒ OH-. හරිද? මූ ඉන්නේ ෆුල් අවුලකින් ඉන්නේ. ඌ ඉන්නේ මට තවදුරටත් මෙහෙම අයනයක් විදිහට ඉන්න බෑ. මට ඉක්මනට වෙන මොකෙක් හරි වෙන්න ඕන වගේ එක්ක ඌ ඉන්නේ. උට එහෙම ඉද්දි උට පේනවා ඩෙල්ටා ප්ලස් වෙලා Taman සම්බන්ධ වෙලා ඉන්න කාබන්ට බැන බැන මල බැනලා ඉන්න හයිඩ්‍රජන්ලා. ඌ ගිහිල්ලා වචනේ දානවා. එහෙමයි. මේ අමාරුයි නේද වගේ එකක් දානවා. ඒ කියන්නේ මේ එහි පාවෙන නේද ඉන්නේ. ඇයි බං? හරි. හයිඩ්‍රජන්ට. ඒ කියන්නේ කලකිරලා ඉන්නේ දැන් ඌ මේ කාබන්ලගේ කල් ක්‍රියාව සම්බන්ධව. හරි. ඌ ගිහිල්ලා මේ වැඩක් නෑ නේද? ඩෙල්ටා ප්ලස් වල කොහෙද ඕන නැති උන්ට ඕගොල්ලෝ තමයි පළි මේ වා එහෙම වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. වගේ එහෙම වචන දෙක තුනක් දාලා ඌ කියනවා මං ගාව තියෙනවා ඉලෙක්ට්‍රෝන මං වාට එකක් දෙන්නම්. එකක් මං ඉතුරු කරගන්නම්. ওই දෙක පාවිච්චි කරලා අපි බන්ධනයක් හදාගමු. ඔය තියෙන බන්ධන ගලවලා දාන්න. ඉතින් අරුත් ඉන්නේ ඒ එන මලකනේ ඌත් ඉන්නේ උටත් වෙලා තියෙන දේවල් හැටියට උරුත් බෑ කියන්න හේතුවක් නැහැ. ඌ ශනික මේ බන්ධනේ ගලවලා මේ කාබන්ලා දෙන්නට දෙනවා මේ උඹලා ඕන එකක් කරගන්න කියලා. කියන්නේ මුන් දෙන්නනේ මේක කරගත්තේ. කියන්නේ අරු ගිහින්ද මුගේ හිත උණු වෙලා. කියන්නේ මුන් දෙන්නම වැරදීනේ හරිද? මූ තමන්ගේ බන්ධනේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික උඹලා දෙන්න මේක තියාගෙන ඕන එහෙමලක් කරගන්න ගත්තේ කියලා ඌ ඉලෙක්ට්‍රෝන ටික මේ දෙන්න අතරට දීලා ඌ යනවා ගැලවිලා. ගැලවිලා ඉතින් මොකද්ද හදනව ඇත්තේ? OH- OH+ ඉලෙක්ට්‍රෝන දුන්නම H+ නේ. ජලය හැදෙනවා. දැන් OH- ගේ ප්‍රශ්නේ විසඳුණා.